අද ඔයගලන්ට වෙනස් වීඩියෝ එකක් ගෙනාවා. අද මගේ දැන් බබාට මාස 7යි. එයා චුටි කාලේ ඉඳන් ගත්ත බඩු එතකොට යාට හම්බුන තෑගි ඔක්කොම හැමතැනම තියෙනවා. දැන් ඒවා මට හිතුණා අස් කරලා එයාට අඳින්න බැරි ඒවා ටික අයින් කරලා. ඉතින් ඒ දේ කරලා තමයි මට හම්බෙලා හිතුණා. ඉතින් ඔයාලට ඒක ෂෙයා කරගන්න. මේක තව පැක් කරපු ඒවා තියෙනවා. කියන්නේ ඇඳලවත් නැති පැකින් පිටින් තියෙන ඒවා එහෙම ගොඩක් තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ මේ ඔක්කොම අයින් කරපු ඒවා වගේ. මේවා දැන් පාවිච්චි කරන්න බෑ. මේක ඔක්කොම කවුරුත් බබාලට චුටි බබාලට දෙන්න ඕනේ නේ. චුටි කාලේ ඉඳන් පැඳුම් මේ ලස්සනයි ඒවා කියුට් ඒවා. ඔනවා දෙන්න ඔයාලට. ඇඳුම් තියෙනකොට මට අර පිළිවෙලට තියෙන්න ඕන. Facebook, TikTok, Instagram මම ඉන්න ඒ platform ටික මම මෙතනින් දාන ඒ ටිකත් follow කරන්න. මම YouTube එකෙන් බලන අම්මලා නම් ඔයා YouTube එකේ මේ වීඩියෝ බලන කෙනෙක් නම් මේ ටික follow කරන්න. මෙතන මගේ තියෙන TikTok, Facebook මේ account එක follow කරන්න පුළුවන්. Facebook එකේ TikTok එකේ බලන කෙනෙක් නම් ඔයා අම්මා කෙනෙක් නම් ඔයාට YouTube එකට ඇවිල්ලා YouTube එකේ මම දාන්නේ ටිකක් දිග videos. ඉතින් YouTube එක ඔයාට follow කරලා තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහස් පල්ලයන් කමෙන්ට් කරන්න, ඔයාලගේ අත්දැකීම් කමෙන්ට් කරන්න, ඔයාලටත් මේ ප්‍රශ්න ගැටලු මතුවලා තියෙනවද කියලා බලන්න. ඔයාලා මේ වගේ ඇඳුම් වලට මොකද කරන්නේ කියලා තව කෙනෙක්ට දැනගන්න. ඔයාලගේ අදහස් පල්ලයන් කමෙන්ට් කර පැල්ලමක්වත් නැති ඒවා තමයි මේ කියන්නේ අලුත්ම අලුත් මේවා මම හිතන්නේ එක දවසක් මම ඇඳුම් එහෙම හරියට මගේ ඇඳුම් එහෙමයි හරියට මම දෙනවා. පොඩි කෙනාට පුංචි කාලේ ගත්ත මේස් අපත් මේ චුටි මේස් මේවා මේ ඔලුව දාන්න සීක්‍රට් මේවා ගොඩ තියෙනවා මේක ඔක්කොම අයින් කරන්න යන්නේ. ඉතින් මේ ඔක්කොම මේ පැත්තේ තියෙන ඒවා තව අරකට අපඩේ තියෙනවා ඒක කරන්න යන්න. ඉතින් මම ෆලෝ කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ස්තුතියි වීඩියෝ එක කරන බලපුවා හැමෝටම.